හොඳයි. අයමලතාවක් අත්පොලසන්නාදියක් දෙන්නකෝ. ඊට පස්සේ මම පුංචි රහසක් කියන්නම්. ඒ දුන්න අත්පොලසන්නාදියට වඩා මේ ශාලාව දෙදරවන්න අත්පොලසන්නාදියක් දෙන්න වෙනවා එනවා. දැන් නෙමෙයි. ඒ නර්තනයට ඉදිරිපත් වුණ පරිණත යෞවනියන් දෙදෙනෙක් වයස අවුරුදු 94කුත් 95කුත් වෙනවා. ඊළඟ අංගයට අපි ඔබපත් සම්බන්ධ කරගන්නවා. මම මුලින් කිව්වනේ මේක අපේ වැඩක් විතරක් නෙමෙයි ඔබේ වැඩක් කියලා. ඒ නිසා අපිට පුළුවන් නම් ශාලාවේ විදුලි ආලෝකය ලබා දෙන්න අපි ගීතයක් ඉදිරිපත් කරනවා මේ තිරය තුල. ඒ වගේම දැන් මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් උපාලි උඩවත්ත මහත්තයා. උපාලි උඩවත්ත මැතිතුමා මයික්‍රොෆෝනයක් ළඟ තබාගෙන ඇති. එතුමා මේ ගීතය පටන් ගනිවි. මේ ගීතයේ වචන ඔබට මේ තිරය මත දිස් වෙනවා. මම ආරාධනා කරනවා හැමෝටම යකයෙන් කෑ ගහලා තාලෙට ඒ ගීතය ගායනා කරන්න ඉන්න කියලා. අපි උපාලි මහත්මයාට ආරාධනා කරන ගමන්ම තිරේ දිස්තර ගීතය ගායනට ඔබටත් ආරාධනා කරනවා.
ඉසර මල් පෙත්තේ සලකමු ලංකා ලංකා පෙම්බර ලංකා විනවමු ඔබ ලංකා ඔබ ලංකා දිවිදී සුරකිමු ඔබ ඉඩන තබමු ලංකා මුහුදේ හොරමු ලංකා දොඩ දිරාසේ හැම තැන ඔබගේ නම කියවමු ලංකා අවසන ඔබටම හොරට මේ කය මෙයිම හොරමු ලංකා පෙම්බර ලංකා විනවමු ඔබ ලංකා ඔබ ලංකා දිවිදී සුරකිමු ඔබ ලංකා පෙම්බර ලංකා විනවමු ඔබ ලංකා ඔබ ලංකා දිවිදී සුරකිමු ඔබ ලස්සන ගීතයක් පුංචි ට්‍රයල් එකකුත් කරා. ඒ කියන්නේ ට්‍රයල් එක කියලා කියන්නේ ඉස්සෙල්ලාම ලයිට් ඔෆ් කරලා කරේ මේ නැත්තම් ගීත ගායනා කරනකොට කටවල් පේනවනේ. ලැජ්ජ හිතෙන්න පුළුවන් නේ. හැබැයි ඊළඟ පාර ඔබ ලස්සනට ගායනා කරපු හින්දා සංගීතයක් මණ්ඩලය තීරණය කරලා තිනවා දැන් ඊළඟ ගීතයට ප්‍රේක්ෂකාගාරයේ සම්පූර්ණයෙන්ම ආලෝකමත් කරන්න. ඉතින් බය නැතුව ගීත ගායනා කරන්න පුළුවන්. අර ගීත යන අතරතුරේදී වචනවල පොඩි වෙනසක් කරේ මේ වැරදීමකින් නෙමෙයි. ඔබ දන්නවද කියලා බලන්න. දන්නවද? මේ අපේ රටේ මේ රැජිනියෝ ඉන්නවනේ. රැජිනියන්ට අඳිනකොට හරි අපූර්වයිනේ. හරි ලස්සන රැජිනියෝ. දැන් අදත් ඒ වගේ රැජිනියෝ කිහිප දෙනෙක් ලස්සන කාන්තාව කිහිප දෙනෙක් හරිම හුරුහුටි ඔබට දැක්කහම තේරෙයි. වේදිකාවට අරගෙන එන්න තමයි මේ සෝදානම් වෙන්නේ. රැජිනලට ආදරය කරන අයට ඔන්න ආදරය කරන්න කියාපු මොහොත. ඒ නිසා හොඳ ලස්සන උම්මහෙකුයි අත්වසන් නාදයකුයි එක්ක මේ රැජිනියෝ ටික අපි පිළිගනිමු උණුසුම් අත්වසන් නාදයකින්. Regina
මේ වගේ රැජිනියෝ දැක්කමයි මම. ඇත්තම කියනවනම් එක රැජිනියකට මටත් නිකන් එයාගේ කකුල මෙතෙන්ට නැහැ. මම හිතන්නේ මොඩර්න් අලුත්ම මේ රැජිනක් වෙන්න ඕනේ. අපි ඉගෙන වැඩි කතා කරමු නේද? මේ දවස්වල එක ටිකක් මහා තරපතල මාතෘකාවක් නේ. ඒකට බැලෙනවා. හොඳයි අපි එහෙනම් තවත් ලස්සන ගීතයක් රස වින්දා. මීට වඩා වෙනස්ම ගීතයකට ඔබේ ඉන්නේ එක්කාසු කරන්නටයි මේ සුද්ධලම් වෙන්නේ. සිහින රැයක් තුන අමුතුම රැයක් වුණා එක පාටම. අපි ආයමත් ලස්සන නර්තනයක් රස විඳින්නට ඔබේ උණුසුම් සෙනෙහසේ අපරසන්නාදී ලබා දෙමු. ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමය.
මම හිතනවා ඒකට දැන් නම් ඔබ එකඟ වෙනවා ඇති කියලා. තාමත් ආරම්භය පමණයි. තව මෙවැනි ලස්සන දර්ශන රැසක් ඔබට තිළින කරන්නට අපි සූදානම්ෙන් ඉන්නවා. ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමයේ ආදරණීය මව්වරුන් සහ පියවරුන් සූදානම්ෙන් ඉන්නවා. මේ නිව්ටන්ගේ නියම ගැන මතක් කරනකොට අයිසැක් නිව්ටන් ගැන අපිට මතකේ එනවානේ. මෙතුමාගේ නමත් අයිසැක් නිව්ටන්මයි. ඊළඟට නර්තනයේ දෙන්න දෙන්නේ අයිසැක් නිව්ටන් ඇත්ත නම බොරු නෙමෙයි. අයිසැක් නිව්ටන් මැතිතුමා සහ එම මැතිණිය.
ඇත්තම නම මොකක්ද? ඇත්තටම නම කියන්නේ? අයිසෙක් නිව්ටන්. සරණම කෙනෙකුටද? මාර්ග ගොල්සෝයි. අයිසැක් නිව්ටන් නටනවා දැක්කමයි. මොන හරි අලුතෙන් දෙයක් හොයාගත්තද නියම 1 2 3 වගේ ඔබ හතරවෙනි එක වගේ මේ වගේ හරිම ලස්සනයි. ඔව් මේ ළඟදී පොල් ගෙඩිය පෙට්‍රෝල් උට. හොඳයි අයිසැක් නිව්ටන්ටත් එම මැතිනියටත් යලි තතාවක් ඔබ උණුසුම් අත්පොල්සන්නාදේ ලබා දෙනවා. මේක හරි අපූර්වයි. ඒ නිසා මම මේ වෙලාවේ මේ සංගමයේ ආදරණීය සභාපතිනියට අයම තතාවක් වේදිකාවට ආරාධනා කරනවා එන්න කියලා. අජන්තා වීරක්කොඩි මැතිණියනි ඔබතුමියටයි මේ ගෞරවනීය ආරාධනය. හේතුව තමයි මේවා දැක්කහම සමහර විටකදී අපිට හිතෙනවනේ ඉක්මනට වයසට ගියා නම් කියලා. කාණ්ඩේ අපි උදේ ඉඳලා වැඩ කරලා මහන්සි වෙලා මෙහෙම ජොලියක් කොහෙන්ද අපිට? ඉතින් ඒ නිසා මේ ඉක්මනටම පරණත යවුවනට යමු කියලා අපි හිතමු. අපිට මම ආසයි මේ පරණත යවුවනියන් මොන වගේ දේවල්ද කරන්න කියලා දැනගන්න. ඉතින් ඒ නිසා මම මේ අජන්තා මහත්මියට ආරාධනා කරනවා. අජන්තා මහත්මිය මේ වෙලාවේ තවත් වැඩකට ලැහැස්ති වෙන ගමන් තමයි ඉන්නේ. අපිට මේ ශාලාවේ විදුලි ආලෝකය පොඩ්ඩක් ලබා දෙන්න පුළුවන් ජගත් මහත්මයා? බොහොම ස්තුතියි. බොහෝ පිරිසක් ඉන්නවා ජයශ්‍රී මහත්මයාත් ඉන්න හින්දා ඔබතුමාගෙන් අහන්නම වෙනවා මොකක් හරි. ඇයි මේ හිරිමා යවුවනේ ඉඳගෙන ඉන්නේ? මම කියන්නේ මේ ඇත්තටම මේ අපේ වයසේ හැටියට සහ විශේෂයෙන් ශ්‍රී ලාංකිකයෝගේ අපි ජීවිතේ විඳින්නේ නැහැ. අපි ජීවිතේ විඳින්නේ නොඑක් බලාපොරොත්තු තියාගෙන ඔහේ ඉන්නවා. හැබැයි මේ අද විඳින්න අපිට හැමදාම විඳින්න පුළුවන්. ඒක තමයි ජීවිතේ සතුට. මොනවා මැරුණම ගෙනියන්නේ නැහනේ. ඉන්නකන් ජොලිය ඉන්නකන් තමයි තියෙන්නේ. මම හිතන්නේ මම එනකොට ආපු මිනිහ නෙවෙයි දැන් මම හරියට විඳිනවා මෙතන ඉඳලා. ඔයගොල්ලෝ විඳින්න පේනවා. මම දැකපු මේ හොඳම ඔඩියන්ස් එකක්. ඔඩියන්ස් එකත් මේකේ මේ ඇලිලා ගැල්ලා ඉන්නවා. අද විඳිනවා මං හිතන්නේ ඔයගොල්ලෝ. ඒ විඳිල්ල හැමදාම තියාගමු. අපි ස්තුතිවන්ත වෙනවා මේ අපේ පරිණත යවුනට ස්තුතිවන්ත වෙනවා. මේ සතුට අපිට මේ පැය කිහිපෙදී ලබා දීම ගැන මං හරියට සතුටු වුණා. බොහොම ස්තුතියි ජයශ්‍රී මහත්මයා. මම අපිට මේ අජන්තා මහත්මිය සූදානම්ෙන් ඉන්නව ඇතයි කියලා මම විශ්වාස කරනවා. අජන්තා මහත්මිය එනවා. මේ අර ලස්සනට ඇඳ ගන්න එපා මේ යවුවනියන් ඔබතුමාගේ වාහනේ ප්‍රශ්නේ හරියද? අපිට ගොඩක් කියන්න කොහොමද මේක විඳින්නේ? ගොඩක් කියන්න අලුත් කටේ කියන්නේ. කොහොමද මේ ප්‍රසංගය ඔබතුමිය කියන්න ඔබතුමිය කියන එතුමා තාමත් වාහනේ මමයි රස විඳින අය බොහෝ පිරිස ඉන්නවා. මේ හිරිමල් යවුවණියකුත් ඉන්නවා. අපි යාගෙන තාම කොහොමද මේ ආදරණීය දෙමෝපියන්ගේ දක්ෂතාවයන් ගැන ඔබ දකින්නේ? සෑහෙන රස විඳිනවා. ඉස්සරහම සීට හම්බෙච්ච කෙනා ඔබ. අපි හැමෝම ළඟට එනවා. ඔව්. මේ දැන් ඇත්තටම මේ සෙන්ටර් නටුවා. වයස කීයද? 93. ඔබතුමිය ඊට ටිකක් ලැජ්ජයි 16ට එකතු කරමු. ඔව් එහෙමයි තාගන්න. 94යි 93. කොහොමද මේ දක්ෂකම? ඈ? පොඩ්ඩක් දෙකම එන්න පුළුවන්ද? මෙතන අපි ඔක්කොම පේන්න. මෙහෙමයි මට ඇත්තටම මේ මෙහෙවීමේදී කිව්වා කැමතිම නැහැලු නම කියන්නත් වයස කියනකොට එච්චර කැමති නෑ වගේ. කමක් නෑ ඔබේ උණුසුම් ප්‍රසන්නාද ආයමත් කතාවක්. වයස කියන කැමති නෑ. සිංහල ඇයෝද ගතිය. ඒකට අපිට 16 වගේ පේනවා නේද?
හොඳයි අපි එහෙමනම් ආයමත් තතාවක් ප්‍රසංගය සඳහා යන්නයි මේ සූදානම් වෙන්නේ. ඊළඟට තවත් ලස්සන ගීතයක්. ඔබ මේ ගීතත් එක්ක හැම වෙලාවෙම ඉන්න අයනේ. ඒ නිසා අද මේ සිහිනරය තුනේදී මේ ගීතත් එක්ක ඔබම එකතු වෙන්න අපිත් එක්ක. ඒ නිසා මේ ගීත හොඳට ගායනා කරන්න අපිත් එක්ක එකතු වෙන්න. යලිත් ඔබ උණුසුම් අත්පොලසන්නාදී මැද ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමයේ සිහිනරය තුනටයි මේ සූදානම. කොහොම නමුත් මේ ප්‍රසංගයේ යථාර්ථයක් බවට පත් කර ගන්නට අපිට උදව් කරපු අපේ ප්‍රධානතම සහ එක්කම sponsor අපි ආරාධනා කරන්න යන්නේ Mr. Charan Walia would like to invite you to say a few words. Mr. Charan Walia. Ayu Bhavan, Namaste and good evening everyone. Respected elders, community leaders, performers and dear friends. It is truly a pleasure and an honor for us to sponsor and be part of the wonderful gathering of the Sri Lankan community, especially our respected seniors. Tonight is not just a performance, it is a celebration of culture, connection and the joy of coming together. Our seniors carry with them a lifetime of experiences, stories and traditions. When these are expressed through dancing, singing and drama, they will become living memories that connect the past with the present. For this age group, activities such as dance, music and acting are incredibly important. They help keep both the mind and body active, improve balance and mobility, and support emotional well-being. Just as importantly, they reduce loneliness, create friendships, and give people a reason to look forward to each rehearsal and performance. Dancing keeps body moving, singing lifts the spirit, and drama allows emotions, humor, and creativity to be expressed freely. These activities build confidence, self-worth, and a strong sense of purpose, reminding us that learning, performing, and enjoying life does not stop with age. What we see on the stage today is not just talent, but commitment, courage, and passion. Our seniors are showing us that the age is not a limitation, but a strength. You are an inspiration to the younger generations and a reminder that staying connected and active is a key to aging well. On behalf of IHA and MHC, we are proud to support this event and this vibrant community. Thank you for allowing us to be part of this celebration and for enriching our community through your energy and talent. Thank you and enjoy the show. Mr. Charan Walia, thank you. Thank you so much. Thank you for the support. සිහිනරයක තවත් අංගයක් ඔබට තිළින කරන්නටයි මේ සූදානම් වෙන්නේ. යලි තතාවක් ඔබේ උණුසුම් සෙනෙහසේ අත්පොලසන්නාදයෙන් අපි ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමයටයි මේ ඇරයුම. වතුර නාන්න ඔබත් එක්ක. මගේ සුරංකන කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා එත කොණ්ඩේ කඩාලා
ඉන්න වටේ තතට මල්ලි හිරුණු ජීවිතය ඇඳලා රන් කොතලේ උමේ කුලේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ හිතම සලාලා වතුර නාලා තෙත කුන්නේ කඩාලා ඉන්න වටේ තතට මල්ලි හිරුණු ජීවිතය ඇඳලා රන් කොතලේ උමේ කුලේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ හිතම සලාලා වතුර නාලා